afternoon කට්ටියටම හැමෝම හොඳින් කියලා හිතනවා. අද මම පොඩ්ඩක් වෙනස් වැඩක් කරන්න කියලා හැදුවේ. කැම්පින් එකක් යන්න. අපි දැන් මෙහෙම කට්ටියම සූර්යකාන්තේ ගිහිල්ලා එහෙ කැම්පින් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. දැන් මං ඉන්නේ දෙනගම වැවහරි. ඔයාලට පේනවා ඇති. දැන්ට කාලෙක වෙන්න ටිකක් හොඳයි. ඒත් ඉතින් වැස්ස කොහොමද බලාපොරොත්තුෙන් යන්නේ. කොහොම ආවත් ලැස්තිලා යන්න. දැන් මාත් එක්ක තව කට්ටිය 5 දෙනෙක් වගේ යනවා. මාත් එක්ක. මම ඉස්සරහට කට්ටිය අඳුරලා දෙන්න. එක්කෙනෙක් කොහොම හරි දැන් ඉඳලා හරි අමාරුවෙන් එකගෙන ආවේ. පොර යන්නේ නැහැ කී ඉඳලා. කොහොම හරි සෙට් එකට එක්කෙනෙක් ආවා. දැන් අද ප්ලෑන් එක තියෙන්නේ සූර්යකාන්ත කියලා කැම්පේන් එකක් කරන්න තමයි. ඉස්සරහට යන ගමන් තව ටිකක් කතා කරමු. මං ඉස්සරහට ගිහලා කට්ටිය අඳුරලා දෙන්න. අපි 5 දෙනෙක් වගේ තමයි යන්නේ. ඉස්සෙල්ලා බයික් වල වගේ යන්න තීරණයක් තිබ්බා. බයික් වල පොඩි ප්‍රශ්න වගේක් ඉඳලා අපි වැඩි අතරලා කාර් එකකට වැස්සා. කාර් එකේ යන තමයි දැන් යන්න අපි තීරණය කරලා තියෙන්නේ. මං යනකම් ඔයාලට ඉතින් කියන්නම් තව. මෙතන ඉන්න බලින්දු ඔබේ. ඊළඟට කයිස්ටි ඉන්නවා. ගෝගිල එක්කෙනෙක් ඉන්නවා. පොඩ්ඩක් නෝට ආවදු දෙන්න. අජින්ද ඉන්නවා. ඉතින් අපි දැන් මම යන්න හදන්නේ. මම ඉතුරු ටික යන ගමන් විතර කතා කරමු. එහෙනම් සෙට් වෙමු. වගේ මැස්සක් සෙට් වුණා. තාම වහිනවා, ටිකටම වහිනවා. ඉස්සරහින් අපිට කැම ගන්නත් ඕන. අපි යන ගමන් හිටි ඉතුරු ටික ගන්නවා. ටිකටම මැස්ස තමයි ඉතින්. අපි දැන් ඉන්නේ කොළොන්නේ. තාම වහිනවා හැබැයි හොඳටම. බඩ් ටික අරගෙන ආවා. තාම බස් ඉතින් පේනවනේ. I think ගමන පටන් ගන්න ඕන. බඩු ටිකක් ගත්ත ඔක්කොම තිබ්බේ නැහැ මෙතන. රැටව ටික ගත්තා. කන්නේ ටික. දැන් ඇවිල්ලා වෙලාව හරියටම
3:35යි. දැන් කොළොන්න හරියේ. අපි තපට ගියා යන්න පටන් ගන්නවා. ඒ සිරාවට බයික් කලාව නම් බං අපිට කිසි ආතල්ලයක් ගන්න වෙන්නේ නැහැ ඔබේ. උඹල කොච්චර ආතල් කිව්වත් කෝකිල ආතල් බං නෑ. උඹ කොච්චර ආතල් කිව්වත් උඹ මෙතනට එද්දි උඹ මචං පිළිම මානසිකව වැටලවා. අඩෝ නෑ බං. එන ආතල් යවම එකපාර ගියා බං එහෙම යනවා බං. මේ පැත්තට තාම වැස්සත් එක්ක මිදුම ටිකක් වැඩිලා තියෙන්නේ. දැන් 4:10 වගේ වෙලාව. ඈත කඳු ටිකක් තියෙනවා. කඳු ගොඩක්ම වැහිලා තියෙන මීදුමට. මේ හරි මීදුම වැඩි ටික. තේනම් තියෙනවා මේ හරි හැමතැනම වගේ. අපි සූර්යකාන්තට යන පාරේ පොඩ්ඩක් වාහනේ නැවැත්තුවා. නවත්තලා පොඩ්ඩක් ඇවිදින්න ආවා. මේ ලස්සන පාරක් සෙට් වුණා. මේ පාර දෙවැත්ත මාර විතර මල් දෙట్లా. මම දන්නේ නැහැ මේ මල් වර්ග මොනවද කියලා. හැබැයි මාරම ලස්සනයි. පාරේ හැමතැනම මේ මල්. අපිට මේ ගමන අතරමඟදී මාම කෙනෙක් හම්බුණා. එයා අපිට විස්තර ටිකක් කිව්වා සූර්යකාන්ත ගැන. එයාගෙන් විස්තර කතා කරද්දී එයා කිව්වා මෙහාට අලියෙක් එනවා කියලා. හැබැයි ඒ අලියා අවුරුද්දකට සැරයක් එන කතාවක් තමයි අපිට කිව්වේ. ළඟදී නම් ආවේ නැහැ කිව්වා. හැබැයි සූර්යකාන්තේ දිව්‍යෝ එහෙම ඉන්න කතාවක් කිව්වා එයා. එතකොට තව දෙයක් ඔයාලට කියන්න තියෙනවා. ඔයාලා සූර්යකාන්ත එනවා නම් මේ ගොඩක් කූඩැල්ලු ඉන්නවා. ඒ හින්දා කූඩැල්ලු එල්ලෙනකොට මොනවා හරි ඔයාලා ගාන්න නැන්න ලුණු ටිකක් හරි එහෙම අරගෙන එන්න. මොකද එහෙම අරගෙන આવතින් ඔයාලට ලේසි වේවි. අපිත් ගමන යන අතරමඟදී කූඩැල්ලෝ මගේම 20ක් 15ක් විතරවත් එල්ලුණා. අපි පොඩ්ඩක් සෝදිසියෙන් ගියේ හින්දා ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් ඔයාලට ලුණු හරි මොනවා හරි අරගෙන આવතින් ඔයාලට මේ ගමන ලේසි වෙයි. අපි පාවෙන ලෝකේ මොකක්ද බං කියන්නේ? හඳ අල්ලන්න ආව ගමනේ නේ. නවත්තන්නද? නෑ මේ වැඩි අගිනට ගන්නත් එපා මම. ඒ මේටි මාර ලස්සනයි නේ. ඔය විශ්වාසයෙන් දාන්න. අපි ආවේ. අර TNI මේ වයි ඒට අහු වෙන්න කලින් මොකක් හරි වෙන මූත් එක්ක ආවන. දානියද? අන්න ඉතින් නම කිව්වා. කොහමද මෙතන view එක? ලාවට පොද වැස්සක් යනවා. ඒකත් එක්ක මෙතන වෙනම view එකක් පේන්න තියෙන්නේ. පාරටියක් තවුල් ඒ ටිකේ නම් මිදුමත් එක මාර ලස්සනක් තියෙන්නේ. පේනව නේද ඔයාලට? මෙන්න මෙතන මිදුව යනවා.
අපි දැන් සූරියකන්දේ කැම්ප් කරන තැනට ආවා. පිටිපස්සෙන් ඔයාලට පේනවා ටවර් ටික. අපි ඉස්සරහා ටෙන්ට් එක ගහන්න ඉන්නේ. දැන් වෙලාව ඇවිල්ලා 5:41යි. වෙහිබර තත්ත්වෙත් එක්ක වෙන්නේ නැති අඳුරු ගතිය නම් තියෙනවා ටිකක්. එහා තියෙනවා ලස්සන කඳු ටිකක්. ඒ ටිකත් එක බලන්න පුළුවන්. ඒ ටික උඩින් මිදුම ගෑවි නොගෑවි යනවා. ඒක මාරව ලස්සන දර්ශනයක්. අපි බලමු ටිකක් ලං වෙන ගිහිල්ලා. අපේ යාළුවෝ ටිකක් තැඩේ ඉතින්. එලා ෆොටෝ ගහන වැඩයි. ඒ ටික තමයි යන්නේ. ඒ කන්නාඩි දෙක දීපන් අචින්ට. ඔන්න බලන්න මේ ටික. ඒ ටික අහස මාරම ලස්සනයි. ඔයාලා සූලියකන්දේ වඳුරු ඉන්න දැකලා තියෙනවද? ඔයාලට පිටිපස්සෙන් පේනවා එක්කෙනෙක් ඉන්නවා. ගහලා තියෙන්නේ ගහලා ඒ ටික ලෑස්ති කරගත්තා. දැන් කට්ටිය යන්න හදන්නේ. මෙට් එකත් හරි ගස්සගෙන ඉවරයි. බලමු අපි මේ පැත්ත කොහොමද කියලා. මීදුම නම් හොඳටම තියෙනවා. පොඩ එනවා. ඇති වෙන්නේ. මාදි. අපි දැන් යන්නේ. නූඩල්ස් තියෙනවා. කොත්තුමි තියෙනවා. නූඩල්ස් තමයි හදන්න හදන්නේ. අපි නූඩල්ස් ටික එක එක කඩලා දානවා. රෙසිපිය කියන්නේ ඉතින් කෝකිලගේ වලදුගේ රෙසිපියක් තමයි. ටෙන්ට් එක ගහලා ඉවරන ගමම වගේ අපි ගිනිමෙලෙත් ගහගත්තා. මෙතන කලින් ගිනිමෙලයක් ගහලා තිබ්බ තැනක් තිබ්බා. ඉතින් අපි එතනම ගිනිමෙලේ ගැහුවා. දරණම් අපි ගෙදරින් ගෙන ආවා. ඉතින් ඒ හින්දා වැඩි ටිකක් ලේසි වුණා. ඊට පස්සේ අපි ටෙන්ට් එකත් ගහලා ගිනිමෙලෙත් ගහලා ඊට පස්සේ තමයි කෑම වේගෙන කන්න ලෑස්ති වුණේ. ඉතින් ගිනිමෙලේ ගාව රස්නෙත් එක්ක අපි කෑම කෑවා. පාටකල පාකුඩු පයට පෑගිලා නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා.
මුදු මුදු දෙපා තුඩුවල පාස නොදෑනෙනා යකඩ පය මගේ නුඹ ළඟ හඬා බෝල බෝල මැටි එක එක ගේනවා ගුවන් යානයක් වාගේ තියඹා උළුවස්සේ පොඩි ගෙයක් හදනවා උළුවස්සේ පොඩි ගෙයක් හදනවා කාකැන්දන් යන්නද කුඹලෝ කාකැන්දන් යන්නද කුඹලෝ අපි දැන් නිදාගන්න කියලා හැදුවේ. දැන් ට්‍රයි ඉතින් ඔක්කොම වගේ දිදි. කවිස්ක වලදු කෝකිල අචින්ත සෙට් එක වෙදී. මම දැන් නිදාගන්න කියලා හැදුවේ. අපි හෙට උදේට බලමු සන්සෙට් එක එහෙම. එහෙනම් අපි නිදාගන්නවා. good night. අපි කට්ටිය උදේ පාන්දර අවදි වුණා. දැන් හරියට මෙල වෙලා බලුවොත් 5:21යි. සන්සෙට් එක යන්තමට පේන්න තියෙනවා. good morning හැමෝටම. ඉතින් උදෙන් අවදි වුණා. අදලා සන්සෙට් එකෙන් බැලුවා. දැන් නම් හැමෝම වගේ ගිහිල්ලා කට්ටිය වැඩවලට ගිහිල්ලා අපි බලමු දැන් කොහොමද view එක පේන්නේ කියලා මෙතනට. ඔන්න ඔය view එක පේන්නේ. අපි ටිකක් එළියට ගිහින් බලමු. අපේ බව් යාළුවෙකුත් ඉන්නවා. අන්න ඊයේ රෑ ඉඳන් මගේ උතන හිටියේ. යාළුවෝ ටික අතන වැඩ. යටි ෆොටෝ ගන්නවා. හරි අමාර ලස්සනයි මුද කලර් ගොඩක් මික්ස් වෙලා තියෙන්නේ. මම පොඩ්ඩක් උඩහට ඇවිදින්න ආවා. යාළුවෝ ටික නම් ටෙන්ට් එක ගලවලා වැටි කරනවා. මම චුට්ටක් උඩ පැත්තේ ඇවිදින්න කියලා උඩ පැත්තට ආවා. අපි ටිකක් පහළමත් නෙවෙයි මැද හරිය වගේ තමයි කැම්ප් කරේ. තව උඩ නගින්න තියෙන සූර්ය කන්දේ. ටික දුරක් තියෙනවා බලමු අපි ටික දුරක් ගිහිල්ලා සූර්ය කන්දේ ඔයාලට කියන කතා ටිකක් තියෙනවා. යන ගමන් කතා කරමු අපි. මට මතක විදියට තව ටිකක් උඩට වෙන්න වගේ සූර්ය කන්දේ තියෙන සමූහ මිනිවල මට මතක විදියට 47 දෙනෙක් හරි 48 දෙනෙක් හරි 47ක් වගේ තමයි මතක. 47ක් මරලා වල දාපු සමූහ මිනිවල. බලමු මේක ඔයාලට පෙන්වන්න පුළුවන් වේද කියලා මම බලන්නම්. ඉතින් ඔයාලට කියන සූර්ය කන්ද එනවා නම් අනිවාර්යයෙන්ම ජෙල්සියක් මොනවා හරි අරගෙන සීතලට අඳින්න. මේ මාරම ඊතලයි. අපි රෑ හිටියෙත් මාරම ඊතලේ. රෑ එක්ස්පීරියන්ස් එක කියන්නේ ඒක නම් වෙනම අත්දැකීමක්. මොකද මගේ ෆස්ට් කැම්පින් එක්ස්පීරියන්ස් එක. අපි කොහොම හරි 11 ගානට වගේ තමයි මට මතක නිදාගත්තා. නිදාගත්තා කියන්නේ හිතලත් එක නිදාගන්න අමාරුයි. අපි කෝකටත් කියලා මේ මෙට්‍රෝ
මෙට්‍රස් දෙකක් ගෙනාවා. යා මෙට්‍රස් දෙකක්. කෙනෙක් දෙන්න නම් කලින් උඩට ගිහින් ආවා. මම පොඩි ටිකක් තියලා පල්ලා හිටියේ උඩට යන්න උන්නේ නැහැ. දැන් තමයි ඉතින් යන්න වෙලාව ආවේ. මේ හරියේ අලියෙක් ඉන්නවා කියලා ආරංචියක් තිබුණා. ඌ මේ පාරේ යනව වෙනවලු. ඊරත් අපිට පොඩි සද්ද ටිකක් ඇහුණා. අපි එච්චර ගණන් ගත්තේ නැහැ ඉතින්. මං හිතන්නේ බල්ලෝ දෙන්නෙකුත් හිටියා. ඒ හින්දා පොඩි ආරක්ෂාවක් තිබ්බා. තාම ඊතලයි. අඳුකර ප්‍රදේශවල තියෙන්නේ ඒ වගේ කුඩු ශාක ටිකක් තියෙන්නේ. මාර ලස්සනයි පල්ලෙහා. මම මේ ඇවිදගෙන අතරමඟදී දැක්ක මේ පොඩි දෙයක් වලට වෙන්නන්න. මෙම ඉතින් මේක ඇත්තටම අපේ ආකල්ප වෙනස් වෙන්න ඕන. කොච්චර කිව්වත් සමහර කට්ටිය තේරුම් ගන්න නැහැ ඉතින්. අපි ඉතින් කැම්ප් කරනවා නම් මේ වගේ සුන්දර පරිසර කලාපයක් බලන්න එනවා නම් ඒ අපේ එන්ජොයි එක කරලා ඉවරලා ඒ තිබ්බතන ඒ විදිහටම තියලා යන්න ඕන. මේ පේනව නේද? ප්ලාස්ටික් බෝතල් තියෙනවා. මේ ඉතින් අරගෙන ආවට පස්සේ අරගෙන යන්න ඕන. පේනවනේ. නිකම් පරිසරය අපවිත්‍රනවා විතරයි. මෙහෙම කරන්න එපා ඉතින්. ඔයාලා දැන් ගෙනියනවා නම් වතුර බෝතලයක් මොනවා හරි බිස්කට් පැකට් එකක් මොනවා හරි ගෙනියනවා නම් ඒක ගෙනියන්න බරක් එක්ක. දැන් ඒක කාලි වුණාට පස්සේ වීලි වුණාට පස්සේ ඒක හිස් බෝතලයක් හිස් පැකට් එකක්. ඒතොර කිසි බරක් නැහැ. ඉතින් ගෙනියන්නත් ලේසි. ඉතින් මං කියන්නේ මේ වගේ තැනකට සුන්දර බලන්න පරිසර තැනකට එනවා නම් අනිවාර්යෙන් මේ දේවල් අරගෙන යන්න. මාර මීදුමක් තියෙන උඩ හරියට පේනවද? මෙතනින් එහාට යන්න බෑ ඉතින්. පේනව නේද? ඇතුළෙම තානවා. එයා නම් යනවා ඉතින්. මේ ටික හොඳට මීදුවෙන් වෙහෙලා තියෙන. ටවර් එකේ වගේ අපේ දැන් මං එනකොට එච්චර මීදුමක් තිබ්බේ නෑ. බහිනකොට බලන්න මේ හරිය මීදුම. මාර මීදුමක් ඇවිත් තියෙනවා.
පේනවද ඔයාලට? ඔයාලා මේ වීඩියෝ එක බලන අතරේ වයිල්ඩ් එකම channel එක subscribe කරගෙන යන්න. ඔයාලා බැලුම වාට පේනව නේද? ඉතින් මේ ගමනත් ඉවරයි. ඔබ දැන් පිටත් වෙන්න කියලා හැදුවේ. ටෙන්ට් එක ඔක්කොම අකුණලා තියෙන්නේ. ටෙන්ට් එක අකුල්ලා මෙතන කුම් සුද්ධවත් කරලා තියෙන්නේ. තිබ්බා වගේම අපිත් තියලා යනවා. මේ තියෙන්නේ වෙනව නේද? ඔයාලත් පුළුවන් තරම් ඉතින් ආවට පස්සේ මේ වගේම පරිසරය තිබ්බ විතරම තියලා යන්න. බෝතලයක් කොලයක් මොකක් හරි තියෙනවා නම් පුළුවන් අරගෙන යන්න. ඒක ලොකු උදව්වක්. මේ ඉන්නේ ඊයේ අපේ ටෙන්ට් එක මුරු කරව කට්ටිය. ඉතින් මම මෙතන නවතිනවා. ඔයාලා වීඩියෝ එක බලන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒක මට ලොකු උදව්වක්. ඉතින් අයත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.